අයිබෝන් අපි අදත් සූදානම් වෙන්නේ තවත් දේශපාලන සංවාදයකට. ඔබ දන්නවා පහුගිය කාලෙම අපි හම්බන්තොට දිස්ත්‍රික්කය පදනම් කරගෙන දේශපාලන සංවාද මාලා කිහිපයක්ම සිදු කරා. මේකත් ඒකෙම තව දිගුවක් විදිහට හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන්ම 70 දශකයේ ඉඳලා ජනතා විමුක්ති පෙරමුණ එක්ක සම්බන්ධ වෙලා වැඩ කරපු පැරණිතම සමාජිකයෙක් එක්ක තමයි ඔහුගේ අත්දැකීම් ටිකක් පොඩ්ඩක් ලියා ගන්න තමයි අපි අද සූදානම් වෙන්නේ. අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා වීරකෝන් ඥානතිලක මහත්මයා. අයිබෝන් වීරකෝන් මහත්මයා. හරි. වීරකෝන් මහත්මයාගේ පොඩි කාලේ පාසල් ජීවිතයේ පෞල් පසුබිම ඔන්න ඔය කාරණා ටිකත් එක්ක මම කැමති සංවාදයට ප්‍රවේශයක් ගන්න. මොන අවුරුද්දද ඉපදුනේ? මම 1957 57. ඔව්. හරි. කොයි ප්‍රදේශයේද? බෙලියත්ත බෙලියත්තේ. ප්‍රදේශයේ ඉපදිලා. හරි. කොහොමද ළමා කාලේ අපිට පොඩි විස්තරයක්? කොහොම ගොවි පවුලක ජීවත් වුණේ. අම්මයි තාත්තයි අපි සහෝදර සහෝදරියෝ 11 දෙනෙක් ඉන්නවා. 11 දෙනෙක්. පවුලේ සහෝදර 9ක්. සහෝදර දෙන්නෙක් ඉන්නවා. එයින් අපි ඔක්කොම පාසල් අධ්‍යාපනය අවසන් කළා. මම උසස් අධ්‍යාපනය හැදෑරුවේ බෙලියත්ත මහාවිද්‍යාලයේ. බෙලියත්ත මහාවිද්‍යාලයේ ඉගෙන ගන්න කාලේ ඉඳලා තමයි දේශපාලනයට සම්බන්ධ වෙන්නේ. ගෙදර පසුබිම තුලත් අපේ 71 ඉඳලා ඔය අපේ අයියා අහුවෙච්ච දවස් ඉඳලා අයියාගේ දේශපාලන පිළිබඳව තිබිච්ච අවබෝධයත් එක්ක තමයි වැඩවත් පක්ෂ පැත්තට අපි එතන පොඩ්ඩක් ලියාගෙන අයියා අහුවෙච්ච තැන ඉඳලා කිව්වම ප්‍රශ්නයක් එනවනේ. අපි මේ ප්‍රශ්නේ ලියාගෙන යන් කොහොමද අයියා අහුුනේ මොනවා කරලාද මොකද්ද? අයියා 71 දේශපාලන සම්බන්ධතාවක් දීලා බෙලියත්ත පොලිසියෙන් අත්අඩංගුවට ගන්නවා. අත්අඩංගුවට අරගෙන නිදහස් කරන්න නැතුව ගෙනහිල්ලා කොළඹ නගිසින් බන්ධනාගාරේ තමයි. මොකද්ද අයියාගේ? සිරිතුංග වීරකෝන් කියලා. ඒ ඉඳලා 73 නිදහස් වෙලා එනවා. හරි. ඒ ඇවිල්ලා ඒ ආభాසයෙන් ඒ අයියාගේ අත්දැකීම් එක තමයි අපි පක්ෂයට සම්බන්ධ වෙලා වැඩ කරන්න ඇති වෙන කැමැත්ත. ඊට පස්සේ 75 ඉඳලම පක්ෂ සම්බන්ධ සාකච්ඡා කරමින් අරන්වල 71 අහුවෙච්ච තවස් අයියා කෙනෙක් හිටියා. සිරිසේන කියලා. සිරි අයියා කියලා කියන්නේ අරන්වල සිරි කියලා. ඒ සිරි අයියා එක්කලා අපි සම්බන්ධ වෙලා දේශපාලන කටයුතු කරගෙන ගියා දිගටම. සිරි අයියාත් නගිසින් එකේ නිදහස් වෙලා ආපු තව අයියා කෙනෙක්. එතන ඉඳලා දිගටම අද වෙනකන් දේශපාලනයේම මොන අවුරුද්දේද උසස් පෙළ ලියන්නේ? උසස් පෙළ ලියන්නේ 79. 79. ඔව්. ඊට කලින් ඉඳලම තමයි දේශපාලනේ. ඔව් 79 වෙනකොට මම සමාජවාදී ශිෂ්‍යාංගමේ ජාතික සංවිධායක හැටියට හම්බන්තොට දිස්ත්‍රික්කේ වැඩ කරා. හරි. එතකොට අපි මේ අත්දැකීම් ටිකක් කතා කරගෙන ඉස්සරහට යමු. කොහොමද මේ ජාතික සංවිධායක විදියට වැඩ කරද්දී ඒ වටපිටාවේ පක්ෂ තිබිච්ච ඒ පසුබිමත් එක්ක කොහොමද ඒ අත්දැකීම්? ඒ කාලය තුල මම දේශපාලන පන්ති කරලා ඊට පස්සේ පන්ති පවත්වන්න ඉගෙනගෙන දේශපාලන පන්ති පවත්වමින් සෑම පාසලකම ගිහිල්ලා සමාජවාදී ශිෂ්‍යාංගමේ සංවිධාන ගොඩ නැගුවා. බෙලියත්ත ආසනයේම මුලදී සංවිධාන ගොඩ නගලා ඊට පස්සේ ඒ හරහා සමාජවාදී ශිෂ්‍යාංගමේ දිස්ත්‍රික් කමිටුව නියෝජනය කරලා දිස්ත්‍රික් කමිටුව නියෝජනයෙන් පස්සේ අපි ජාතික සම්මේලනය තිබුණ 79 සමාජවාදී ශිෂ්‍යාංගමේ ඒකෙදී සමාජවාදී ශිෂ්‍යාංගමේ හම්බන්තොට දිස්ත්‍රික් නියෝජිතය හැටියට මාව ජාතික සංගමයෙන් තෝරාපත් කරගන්න. ඒ ඉඳලා මුළු දිස්ත්‍රික්කෙම සමාජවාදී ශිෂ්‍යාංගමේ වැඩ කටයුතු දිගටම කරගෙන ගියා. ඔය 78 විජේ වීර ඇතුළු පිරිස නිදහස් වෙලා ආවට පස්සේ එතෙන්දී ලැබිච්ච ආස්වාදයේ එහෙම කොහොමද මේ මතක? සහෝදරයා අපිට හමු වෙන්නේ අපි ඊට පෙර අපි යනවා මේ දේශපාලන කඳවුරු වලට. ඒ කොයි කාලේද? 77 8 දෙකේම තියෙන කඳවුරු. ඒකෙදී දවස් 7 කඳවුරු තියෙනවා දවස් 14 කඳවුරු තියෙනවා. 7 කඳවුරට ගියේ 77 78 යනවා දවස් 14 කඳවුරට. ඒ කඳවුරේදී තමයි අවසාන දී රෝන්සල් ඇවිල්ලා
මේ සාකච්ඡාවකුත් කරනවා. එතකොට නිදහස් වෙලා ඇවිල්ලා නිදහස් වෙලා ආවට පස්සේ 78 කරපු කඳවුරේද? ඔව් කඳවුරේ. මගේ මතකෙ හිමයි. ඊළඟට දිගටම ඉතින් ඒ සම්බන්ධතා හරහා අපි ඒ දිගටම පූර්ණ කාලීනව ඉස්කෝලේ යන්නේ දේශපාලනය කරන්න විතරයි. ඒක තමයි කරේ දිගටම. ඒ කාලේ හිටපු විජේවීර අරුණම මුල් පෙළේ නායකයෝ පන්ති කරපු අය හරි කඳවුරු වලදී දේශන පවත්වපු අය කවුද ඉන්නේ? හමු වෙනවා මේ වාස්තිලකලන් සහෝදරයා. එලිසේන නායක. ඒකට දයාවන්‍ය ආරච්චි සහෝදරයා. ඊළඟට ගමනායක සහෝදරයා. උපතිස්ස ගමනායක. උපතිස්ස ගමනායක. ඊළඟට මේ බෝපගේ සහෝදරයා. ලයිනල් බෝපගේ. ලයිනල් බෝපගේ. ඒ බෝපගේ සහෝදරයාගේ 79 ගාල්ලේ බයිලෙක්ෂන් එකට ඉල්ල පූර්ණ කාලීනව වැඩ කළා. වැඩ කළා හේදී අත්අඩංගුවටපත් වුණා. හබරාදුවේ නෑ ගාල්ලු ගාල්ලේකේ මේ අසුරු මෙතුරට තුමා ඒ අසුරු මෙතුර. ඉතින්දී ඇවිල්ලා අපි පස්සේ නිදහස් වෙලා ඒකෙන් තියෙන වගේ දර ඒකෙන් දිගටම ඉතින් දේශපාලන වැඩ කරා. මෙහෙම කරගෙන ගිහින් ඔය නම් කියපු චරිත ටික ගත්තොත් දැන් සමහරු පක්ෂෙම අතෑරලා ගියා මගදී. අපි ගත්තොත් ලයිනල් බෝපගේ වගේ චරිතයක් මම හිතන්නේ ප්‍රධාන ලේකම් ඉඳලා ඔහු ඉවත් වෙලා යනවානේ. ඔව්. දැන් ගමනායක වගේ චරිතයක් අවසන් මොහොත දක්වා සටන් වදිනවා. ඔහම කෙලි සේනානායක දැන් වාස්තිලක රත්න වගේ අයට යම් යම් චෝදනා එනවා. එයාගේ විසිරිච්ච නම් ටිකක් නේ ඔය. ඒ අය කටයුතු කරද්දී ඒ අයගේ ලැබිච්ච අත්දැකීම් සහ ඒගොල්ලෝ මොන වගේ චරිතද? ඔය මෙහෙමයි අපිට දැන් ලැබිච්ච චරිත අතර අපේ ඊටාම ආදරේ ලෙන්ගතු චරිත තමයි තුගෝල සහෝදරයා. සුමිත් තුගෝල. ඒ වගේම තමයි අපේ මේ පීදාස සහෝදරයා. පියදාස රණසිංහ. පීදාස රණසිංහ. ඔව්. ඉතින් ඒ දෙදෙනා උතාමත්ම ළඟින් අපිත් එක්ක වැඩ කළා. ඒ ආදරය පුදුම ආදරයක් කරුණාවක්. ඒ වගේම අපි මුල් අවස්ථාවේ ඉඳලා මෙහෙවපු තවත් සහෝදරයෙක් හිටියා මේ බෙලිසිරි කියලා. බෙලිසිරි. බෙලිසිරි. ඒ කියන්නේ නුගේවල සිරි සහෝදරයෙක් කියලා. ඒ තමයි අපි සංවිධානාත්මකව හම්බන්තොට දිස්ත්‍රික්කය තුල මෙහෙවන හුඟක් මෙහෙවුවා. ඊට පස්සේ අපේ රාමනායක සහෝදරයා මේ දිස්ත්‍රික්කය තුල කටයුතු කරන පක්ෂ වැඩවලදී අපි ශිෂ්‍යාංගමයේ වැඩ කරද්දී වෙනවම අපි මේ කටයුතු කළා. වැඩිපුර සම්බන්ධ වෙලා හිටියේ හේරස් සහෝදරයත් එක්ක. HB හේරා. HB හේරා. ඒකට දැන් සහෝදරයත් අපි සම්බන්ධ වෙලා හිටියයි. ඉඳන්දරම දිගටම 83 81 දවල් පත්‍රිකා වෙලාවෙත් අපි දිස්ත්‍රික්කයේ කටයුතු කරලා මට මතකයි තංගල්ලේ විශාල රැස්වීමක් කළා උද්ඝෝෂණ මේ දවල් පත්‍රිකාවට විරෝධයක්. ඒ විරෝධයක් රැස්වීමේදී අපිට තංගල්ලේ ඒ පොලිසියෙන් විශාල කරදර කළා. එදා මට මතකයි තාමත් මේ පෙර විද්‍යෝධි විශ්වවිද්‍යාලයේ හිටපු සභාපති සහෝදරයා ඇවිල්ලා මේ රැස්වීමේ කතා කරන වෙලාවේ ඔහුට ඒලා ගහලා ඔලු පළලා මේ වැගිරගෙන ආපු සර්ට් එක පිටින් තමයි ඇවිල්ලා මේ වැඩ කරේ. ඉතින් ඒ ආස්වාදයේ ඉතින් ඉදා ඒ විදපු අපි ජනතාව අතර ගුරු ළමයි අතර එදා ගිහිල්ලා ළමයින්ට අධ්‍යාපන දවල පත්‍රිකාවට විරුද්ධව පෙළගස්වල කරපු උද්ඝෝෂණ තුලිනුත් අර සහෝදරු ඒවට දුන්නු මේ මඟ පෙන්වීමත් අපිට එදා බොහොම ආස්වාදජනකයි. ඒ ඔය පක්ෂ සහෝදරු මග ඇරිනේ අපේ පස්සෙන් ඇවිල්ලා අපි මෙහෙම මේ අපිට ඒ හරියට කරන්න කියලා උපදෙස් දෙමින් කටයුතු කළේ නායකයෝ. ඊට පස්සේ ඒ නායකයෝ හැම කෙනාම අපිට අවශ්‍ය දේශපාලන දැනුම දුන්නා. විශේෂයෙන්ම දර්ශනය ඒ වගේම ආර්ථික විද්‍යාව පිළිබඳව වාස් සහෝදරයෝ කාලේ අපිට ආර්ථික විද්‍යාව පිළිබඳව ඉගෙනනවා හොඳයි. ඒ අපිත් එක්ක ඉන්නකම් ඒ වැඩ කරලා පසු ඇතුළත ඇති වෙන දුර්වලතා නිසා අයින් කරන්න වුණාට අපිට ඉතින් දුකයි. නමුත් ඒ අයගේ ඉන්න කාලේ වුන් තමයි අදාළ වැඩේ සිදු කළා. ඒකilla අපි බොහොම ආදරේ අපි ඇයට. ඔය එකිනෙකා ඔහම සමහරු විනය ප්‍රශ්න නිසා පක්ෂයෙන් ඉවත් කරනවා. සමහරු ප්‍රතිපත්තිමය හේතු නිසා
පක්ෂෙන් ඉවත් වෙනවා දැන් කවුද අපේ බෝපගේ සහෝදරයා ලයිනල් බෝපගේ එහෙම ඉවත් වෙන්නේ විශේෂයෙන් ජාතික ප්‍රශ්න මුල් කරගෙන. ඔය ඒකෙදී දැන් බෝපගේ සහෝදරයා දැන් 83 ජූලි 22 රෑ තමයි මේ මම එතකොට ශිෂ්‍ය සංවිධායක හැටියට පක්ෂ මූලස්ථානට යන විතාරන්දදී. යනකොට එදා රෑ මම එහෙ ඉන්නේ. රෝණ සහෝදරයා එනවා කට්ටිය. ඇවිල්ලා කියනවා මේ පක්ෂේ හෙට අපි තහනම් කරනවා. මේ සීල තොරතුරු අපිට ලැබිලා තියෙන්නේ. මේ දැන් ඉතින් ආරක්ෂා වෙන්න ඕන කියලා. ඒ ආරක්ෂා වෙන්න සහෝදරුන්ට කතා කළා බෝපගේ සහෝදරට කිව්වම බෑ කිව්වලා කිව්වා. බෝපගේ සහෝදරයා කැමතුනේ නෑ ඒකට එහෙම යන්න ඕනේ නෑ කි. ඔව් බෝපගේගේ අද වර්තමානයේත් ඔහු ප්‍රකාශ කරන්නේ ඔහුගේ මතය උනේ හැංගෙන්න ඕනේ නෑ අපි මේකට මුහුණ දෙමු කිව්වා කියලා තමයි ඔහු කියන්නේ. ඒක මුහුණ දෙන්න වෙන ක්‍රමයක් තිබුණේ නැහැ නේ තහනම්. දැන් ඉදා තහනම් කරලා අත්අඩංගුවට අරගෙන මේ පක්ෂේ රෝණ සහෝදරයා විනාශ කරයිද අපි දන්නේ නැහැ නේ මොනව කරයිද කියලා. යා විශ්වාසය අපිට තියෙනවනේ. අපිට ධනපති පන්තියේ නැත්නම් පාලක විශ්වාසයක් තිබුණේ නැහැ නේද? යා විශ්වාසය එකම රෝණ සහෝදරයා මේක කරනවා අපි ආරක්ෂාකාරී වෙන්න ඕන. ආරක්ෂාකාරී වෙන්න ඕන කියලා රෝණ සහෝදරයා කට්ටියට උපදෙස් දීලා අනිත් සහෝදරුත් එක්ක රෝණ සහෝදරයා ආරක්ෂාකාරී වෙන්න ගියා. මට උපදෙස් දුන්නා මේ දිස්ත්‍රික්කය තුල වැඩ කටයුතු ටික කරගෙන යන්න කියලා ශිෂ්‍යොත් එක්ක. ජනිත් සහෝදරු එදා ඒක පසුබැස්සා. ඔව්. ඉතින් බෝපගේ සහෝදරයා පිළිබඳව වුණත් ඒ අදහස් පසු කාලීනව දැක්කේ බෝපගේ සහෝදරයා අපේ පක්ෂේ මතයට අනුගත වුණේ නැති නිසා තමයි බෝපගේ සහෝදරට යන්න උනා ඒක. ඔව් අපි දාලා. මම අහන්න හැදුවේ දැන් වාස්තිලක රත්නලා අයින් කරද්දි ලයිනල් බෝපගේලා ඉවත් වෙද්දි සුමිත් අතුකොරලා ඝාතනය වෙද්දි විජේවීර ගමනායක එක පෙළට 80 දශකයේ මුල ඉඳන් අගට අයින් කරනවා අයින් වෙනවා ඝාතනය වෙනවා එකම ඛේදවාචකයක්නේ. මේ දශකයේ තුල සක්‍රීය දේශපාලනයේ හිටපු කෙනෙක් විදිහට මේ දේවල් වලට මුහුණ දුන්න අත්දැකීම් මොන වගේද සහ කොහොමද මේ මොහොතේ දරාගත්තේ? එතෙන්දී අපිට හොඳ ශක්තියක් තිබුණා. ආත්ම ශක්තියක් තිබුණා. සමාජවාදී සමාජ විප්ලවය ජයග්‍රහණය කරවන්න ඕන. ඒ සමාජවාදී සමාජ විප්ලවය ජයග්‍රහණය කරවන්න නම් මේ රටේ නිර්දල පන්තිය තමයි සංවිධානය කරන්න ඕන. ඒ නිර්දල පන්තිය සංවිධානය කරන්න තියෙන මොහොතක ධනපති පන්තිය අපිව මර්ධනය කරනකොට එයාලා අපිව දාලා යනවා නම් පක්ෂේ පොදු මතයට විරුද්ධ වෙනවා නම් අපිට යහලා ගියයි කියලා අපිට දැනෙන්නේ නැහැ ඒක. අපිට ප්‍රශ්නයක් නැහැ. අපි පුජ්‍යලියෙක් නෙමෙයි අපිට පක්ෂයේ විසින් අධ්‍යාපනය දුන්නේ ඉගන්වුවේ අපි අවබෝධ කරගත්තේ අපි කියවල දැනගත්තේ මේ පුජ්‍යල යාපතුපත යන්නේ ප්‍රතිපත්තිය මතවාදී එක්ක ඉස්සරහට ගෙනියන්න ඕනේ. ඉතින් ඒ මතයත් එක්ක අපි හිටියේ. අදත් අපි ඉන්නේ එහෙමයි. පුජ්‍යලෙක් යාම හෝ පුජ්‍යලයක් නැතිවීම ඒ තරම් අපිට දේශපාලන ව්‍යාපාරය තුල ගැටලුවක් වෙන්නේ නැහැ. උනේත් නැහැ. හිත වෙන්නේත් නැහැ. එහෙම වුණා නම් 88 89න් පස්සේ නැවත මෙහෙම ඉන්න බෑනේ. ඔව්. අපි එහෙම හිතුවේ නැහැ. ඒ නිසා තමයි අපි පක්ෂයත් එක්ක දිගටම නෑ මතවාදී වශයෙන් මට තේරුම් ගන්න පුළුවන්. මං හිතුවේ අර ටිකක් හෘදයාංගම ගැල්ලක් තියෙනවනේ මැරේ. තමන් එකට හිටපු ගරු කරපු අය මරා දමද්දි දැන් මාත් එක්ක ළඟින්ම හිටපු දැන් මං කිව්වේ හේරස් සහෝදරයලා. දීමානන් සහෝදරයා. ඔක්කොම අපිත් එක්ක ළඟින් වැඩ කළා. ඒ වගේම සුමිත් සහෝදරයා, රණසිංහ සහෝදරයලා, රෝණ සහෝදරයලා ඒ කවුරුත් ඉතින් රෝණ සහෝදරයා අවසාන කතාව කරනකොට මම ටීවී එකෙන් බැලුවා. බලනකොට හදවතට ආපු වේදනාවක් ඒක නිම කරන්න බෑ. ඒ වේදනාව නැතිවීම නෙවෙයි අපේ මේ ව්‍යාපාරයට වෙච්ච හානිය පිළිබඳව තමයි අපිට ඇති වෙන වේදනාව. ඔය තෙන්දී රෝණ සහෝදරයා බොහොම මේ මූල දැක්කම ඒ වෙලාවේ ඇති වෙච්ච හැඟීම නම් අපිටත් ඉතින් හැස කඳුලක් එනවා. ඔව්. ඒක බාහිර ස්වරූපේ පවා වෙනස් වෙලා වෙනස්. ඒ නිසා නැත්තම් නිර්භීතව නායකයෙක් හැටියට ඔහු ආඩම්බරෙන් වැළඳ ගන්න තමයි ඒ වෙලාවෙත් අපිට තිබුණු ආසාව. ඒකට අපි ඔහු ගැන බොහොම ආදරෙන් තමයි අදත් ඉන්නේ. ඒක ගැටලුවක් නැහැ. හරි. එතකොට මේ 88 89 කාලේ ඔබගේ ක්‍රියාකාරීත්වය කොහොමද? 88 89 කාලේ මේ දිස්ත්‍රික්කේ සම්පූර්ණ වැඩ කළා. වැඩ කළා හැම පැත්තක්ම සංවිධානය කරගෙන තාම දුෂ්කර ජීවිතයක් ගත කළා.
සහෝදරු සම්බන්ධ කරගෙන රට පුරා හේන් පිටි හදාගෙන ඒ වයින් ආදායම් උපයගෙන තමයි පක්ෂ සහෝදරුත් එක්ක සම්බන්ධතා ගොඩනගාගෙන වැඩ කළේ. විවිධ විදියට සහෝදරු සම්බන්ධ කරගෙන ඒ වැඩ අපි කරගෙන ගියේ. ඉතින් ඒ කාලේ තහනම් කරලා තිබුණු පක්ෂය තුල වැඩ මම සම්පූර්ණ මෙහෙව්වා. මූලික පන්ති පවත්වාගෙන මූලික කඳවුරු පවත්වාගෙන මගේ ගෙදරම තමයි ඒ කඳවුරු සංස්ථාන ඔක්කොම කළේ. මේ බෙලියත්තේ ඒ ගෙදර වෙලල්ලා අපේ දයාවර්ණ හැටියට සහෝදරයා කැම්පස් එකේ ඉඳලා එනවා. එහෙන් වෙනත් දේශක සහෝදරු සංවිධා සහෝදරු ඇවිල්ලා මූලික ඔය දවස් 7 කඳවුර කරනවා. කරලා සහෝදරු දැනුවත් කරලා ඒවා ඒ කාලේ දැනුන්නේ නැහැ. මේ ඔය කාර්යජනීය බිය පිළිබඳව කිසිම අදහසක් අපිට තිබුණේ නැහැ. ඉතින් ඉස්සරහටම යන්න ඒ සහෝදරු සංවිධානය කරගෙන වැඩ කරගෙන ගියා. ඒ ජවයත් එක්ක තමයි වැඩ කරේ. ඒකේ අඩුවක් නැහැ. හැමතැනම මොන තරම් බාධක ආවත් ඇවිදගෙන මේ මුළු දිස්ත්‍රික්කෙම මම ඇවිදිනවා සංවිධාන සහෝදරුලා. ඇවිදින්න වාහන තිබුණේ නැහැ අපිට. පටන් ගත්තම එක තැනකින් ෆුට් බයිසිකලේ යනවා තිස්සමහරාම මහගල්ලෝ දිගටම ගිහිල්ලා ආපහු සූර්යාව මේ පැත්තෙන් බෙලියත්තට එනකන් දවස් 4ක විතර ගමනක් දුහේ බයිසිකලෙන් යනවා. කෙටි පාරවල් වලින් ඉතින් යනවා. සමහර තැන්වල බයිසිකලෙන් යන්න බැරි පාරවල් තියෙන ගඟෙන් එගොඩ වෙනවා. එන සමහර වෙලාවට බයිසිකලේ කර ගහන් ගඟෙන් යනවා. ඉතින් අම්බලන්ස් වලින් බෝලන්ස් යනකොට එහෙමයි යන්නේ. ඒ ගිහිල්ලා ඒ සහෝදරුත් එක්ක සම්බන්ධ කරලා පක්ෂි ගොඩනගාගෙන ගියා. ඔබම යනකොට මට ඇතිවෙච්චම දැන් ඒ කාලේ يعني 85 84 වෙනකම් 84 විතර 5 විතර වෙනකම් පක්ෂේ ඉහළ නායකත්ව සම්බන්ධයක් තිබුණේ නැහැ. අපි නමුත් වැඩ ටික කරගෙන ගියා. ඒකද අපි ඔය හේනක් හදලා සහෝදරු සම්බන්ධ කරගෙන අයින් වෙලාවක තමයි රාමනායක සහෝදරයා එන්නේ. ඒ බයිසිකලයකින් පියසේන රාමනායක. ඔව්. ඇවිල්ලා මේ සහෝදරයා වැඩ ටික කොහොමද කරගෙන ගියාද ඒ විස්තර අරගෙන තොරතුරු අරගෙන වැඩ ටික කරන්න උපදෙස් දීලා යනවා. ඊට පස්සේ ආරිසේන ඊශ්වරගේ අපේ රාලං සහෝදරයා. අයියත් එනවා. ඉතින් ඉඳලා දිගටම පක්ෂේ සම්බන්ධකම් තියාගෙන හිටියා. එනිලා දිගටම පක්ෂේ වැඩවලට ගියා. ඉතින් දුෂ්කර තමයි. ඒ අත්දැකීම් ඉතින් බොහොම කටුකයි. කටුක කියන්නේ එක දවසක් බස් එකකින් ගිහිල්ලා බැහැලා මම සහෝදරයෙක් මුණ ගැහෙන්න යන්නේ තෙන්ට. ඒ සහෝදරයා හිටියේ නැහැ. ඉතින් දැන් රෑ වෙලා මට ඉතින් යන්න මම කවදාවත් ගිහිල්ලා නැහැ. පළවෙනි දවසේ ගිහින් යන්නේ නැසනකුත් නැහැ. අඳුරන කෙනෙකුත් නැහැ. බස් එකේ කොන්දතර මහත්තයා කියනවා මල්ලි මේ හේනට දැන් යන්න බැරි නම් ඔය බස් එකේ ඉන්න කියලා. ඉතින් මට බස් එකේ ඉන්නත් බෑ. හිත කියන්නේ නැහැනේ. ඔව්. මං කිව්වා නෑ නෑ දැන් අයියා එනවා. මම මේ ඉස්සරහට යනවා කියලා රෑ ඉතින් ඉස්සරහ කලින් බනිස් කිරි දෙහෙකුත් අරගෙන දිගටම පාර දිගේ ගියා. ඔහේ රෑ 10 යමාර විතර වෙනකන් එහෙම පාරේ ඇවිදිනවා. වාහන වෙන දන්නේ නැති කෙන එනකොට හැංගෙනවා. කොහොම ගිහලා ආපස්සට ආවා. පටන් ගත්ත දැනට. එතනින් තව පාරක් තුන අතුරු පාර. දැන් මේ අයියා ඒ හරි ඇවිල්ලා තියෙක හිටන් යනවා බලන්න. නැහැ. ඒ පාරේ යනකොට මහා කැලි. කැලි යනවා දැන් රෑ 12:00 එක විතර වෙලා. ඊට පස්සේ සත්තු දුවනවා, අලි අඬනවා, පයින්ව විදිසත් දැහෙනවා. මට ඉතින් බොහොම සැකයි දැන්. සත්තුන්ගේ බෑනේ. අමාරු මහන්සි. එහෙම පිට කැලේ මහ ගහක නැග්ගා. නැගලා අත්තක් පාඩි වෙලා අත්තක තරමින් ගැට ගහගෙන තරම තිබුණා. ඒකෙන් ගහගෙන අර එළි වෙලකන් හිටියා. ඉඳලා වටපිට බලනකොට ඈත තිබුණ බෑවා. ඒ වැවට ගිහිල්ලා උදේ අවශ්‍ය කටයුතු කරගෙන මූණකට හොදගෙන ආපහු අර පටන් ගන්නට බස් එක නවත්තනට ඇවිල්ලා එතන තිබිච්ච බස් එකකින් ආපහු මම ආවා. ඉතින් මගේ ජීවිතේ හරි පුදුම අත්දැකීමක් ඒක මේ ලැබුවා. කවදාවත් ඒ වගේ මට දුකක්
නෑ. පසුතැවීමක් පසුතැවීමක් නෑ. ඒක තමයි ජීවිතේ. එහෙම තමයි වෙන්නේ. ඒවට මේ පසුතැවිලා මේ හරියන්නේ නෑනේ. ඒක ඉතින් ගැටලුවක් හරි වෙන්නේ නැති. මම ඒක මොකක් වුණාද අදත් මම දන්නේ නැහැ ඉතින් මොකක් වුණාද කියලා. මම ඉතින් අහන්න ගියෙත් නෑ මේ මොකද්ද කියලා අහන්න. අහලා වැඩකුත් නෑනේ. ඔව්. ඒක අහන්නේ නෑ ඉතින් ඒක. එතකොට 88 89 කාලේ ඔබ අත්අඩංගුවට පත් වෙනවද කොහොමද? 88 මාව අත්අඩංගුවට ගන්න මේ පොලිසිය වලින් කටයුතු කළා. විරිහාන පොලිසිය. කවුද කියලා මාව JP කාර්යය කියලා. මම ඉතින් මම එහෙම විස්තරයක් මම කියන්න දන්නේ නැහැ. ඇවිල්ලා අපේ ගෙදර හිටපු ඔක්කොම අත්අඩංගුවට ගත්තා. අයියලා, මල්ලිලා ඔක්කොම. අර 71 ඇහුවෙච්ච අයියත් ගත්තා. ඔක්කොම අරගෙන ඒ 71 ඇහුවෙච්ච අයියා අරන් ගියේ නේ. අනිත් එයා බෙලියත පොලිසිය තියාගත්තා. අනිත් මල්ලිලා දෙන්නේ කරන් ගියා මිරිහානේ. එහෙ තියාගෙන හිටිය මාස ගාණක්. ඒක ඉතින් බැලුවකොට මේ කිසි දේශපාලන සම්බන්ධයක් මේ කිසි කෙනෙකුගේ නැහැ ඉතින්. ඉතින් අහනවා කියන්නේ මාව. ඊට පස්සේ මම ඉතින් බැලුවා බේර මේකේ මාව අතන ඊට පස්සේ මගේ යාළුවා ඇවිල්ලා මේ මෙහි බෙලියත් පොලිසිය ඔයිසි මහත්තයාට කතා කරලා අයියා නිදහස් කරා. ඊට පස්සේ මට බෙලියත් පොලිසියෙන් කිව්වා මේ ඔය මිනිස්සු ඉන්න තැනට යන්නවත් එපා. මේ කියන්නේ අපි ඇහුවොත් අපි කියනවා අපි මෙයා දේශපාලනය කරන එහෙනම් මම දේශපාලන මම ඉගෙනගෙන ඉන්නේ මම එතකොට ඒ වෙනකොට උපාධි හදාරන උපාධි ශිෂ්‍යයෙක් හිටියේ. එහෙමයි ඉතින් මෙහෙම දේශපාලන චෝදනාවක් මට මෙහෙන් තිබුණේ නැහැ මොකද බෙලියත්තේ රංගල්ලේ. ඒ හින්දා මේ කොළඹට මාව අත්අඩංගුවට ගන්න බැරි වුණා. නමුත් අපේ අර පවුලේ කිසි කෙනෙක් නිදහස් කළේ නැහැ. අන්තිමට ආරක්ෂක සංස්ථේ මගේ යාළුවෙක් සම්බන්ධ වෙලා එක්කරන් ගියා මාව ගමු මම බලා ගන්නම් කියලා. ඒ ගිහිල්ලා මිරිහානට ගියාම මිරිහානේදී හිටපු ඉස්සිසි මාත් එක්ක යාළුවයි මායි දෙන්න එකට තියලා ප්‍රශ්න කරලා ප්‍රශ්නයක් නැහැ නම් මම තාටියකින් මෙහා එවන්නම් ඔයා එළියේ ඉන්න කියලා මම යාළුවට යන්න කිව්වා. කියලා මේ මාව වාඩි වෙලා හිටියේ පුටුවෙන් නැගිටපන් කිව්වා. එළම පුටුවෙන් බිම වාඩි කරලා. ඊට පස්සේ අර යාළුවට කියලා දුන්නා හරි පස්සේ වන්නම් යන්නේ කියලා. ඉතින් අත්අඩංගුවේ තියාගෙන ප්‍රශ්න කරන්න පටන් ගත්තා. ඊකට හරහට මාව කවුද හාරු සභාවර්ධන කෙනෙක් ඝාතනය කරයි කියලා මගෙන් අහන්න තිබ්බා. මම දැකලා නැහැ දන්නෙත් නැහැ. අර එක්සත් ජාතික පක්ෂයේ ලේකම් මේ හාරු සභාවර්ධන ඝාතනය කරයි කියලා තමයි අහන්නේ. මම ඔය දේශපාලන ඒවයි බමුති කොළඹ දන්නෙත් නැහැ දන්නේ නැහැ කියලා. ඊට පස්සේ අර විතරේ නතර කළා හිටියේ ගෙදර ඒ අයියා ගෙදර කට්ටිය හිටියා ඒ කට්ටිය තමයි මේ කියන්නේ කියලා. මම කිව්වා මම නම් දන්නේ නැහැ මම මෙහෙම මේ උපාධි පෙරාදී විශ්වවිද්‍යාල උපාධි අපේක්ෂකයෙක්. ඉතින් මේකේ අපි එක්සෑම් එක ලියන්නේ මම බාහිර කරන්නේ. ලියන්නේ නෝ විවිධ යාළුවෝ. ඒ යාළුවෝ හමුනාම ඉතින් මේ කොළඹ ඉන්න යාළුවෝ අහනවා මම කොළඹ ආපු වෙලාවේ මට ඉන්න තැනක් හොයලා දියන් කියලා. ඉතින් මම මේ යාළුවා දැන් මට දැන් මතක නැහැ කවුද කියලාවත් මේ කාලේ දැන් මේ අවුරුදු 30ක් 40ක් වෙලා ඒ යාළුවට මම කිව්වා හේ ඉන්න කියලා. අපේ දන්න ගෙදරක. එහෙන් කාමරයක් අරන් ඒ යාළුවා ඉඳලා තියෙනවා. ඊට පස්සේ ඒ විස්තරේ මම මොකුත් දන්නේ නැහැ ඉතින්. ඔය ඔච්චර තමයි මම දන්නේ. ඒ සිද්ධිය පදනම් කරගෙන තමයි මම එහෙ ඉඳන් හර්ෂබ්‍ය වර්ධන ඝාතනය කරයි ඔන්න ඔය කටුනායකට ගැහුවයි අරව මේවා. එහෙම කියලා මාව ගෙනහිල්ලා තෝ දන්නවයි කියලා ගෙනහිල්ලා මේ මීගමුවේ මර්චරියට දානවා. ඒතර මීගමුවේ මර්චරි මිනි කඳන් තිබුණේ මේ පණුව දාපු. ඒක ඇතුළේ ටිකක් වෙලා මාව තියලා තිබුණා ඉතින්. ඒකේ යාළුවෝ අඳුරගනින් කියලා. ඉතින් තියා තිබිලා එළියට දෙන අඳුරනවල එහෙම මං කොහොමද දන්නේ නැහැ මේක කවුරක්වත් කියලා. ඒ වගේ මහා බලපතල විසින් දඬුවම් දුන්නා මට. ඉතින් පහර දීලා එල්ලලා මාස ගාණක් පහර දුන්නා ඉතින්. මම දේශපාලනය කරලා නැහැ කියන එක තමයි මම දිගටම කිව්වේ. ඊට පස්සේ ඔය පින්තූර පෙන්නලා එක එක්කෙනාගෙන් පින්තූර පෙන්නලා තින් ඇහුවා. එක එක්කෙනා ගැන. ඉතින් මංගෙන් ඇහුවා ඔය සෝමන් සමරසිංහ පෙන්නලා ඇහුවා. මේ සහෝදරය අඳුරනවද කියලා. මම කොහොමද අඳුරන්නේ නැහැ කියලා.
එතකොට ඒ කට්ටිය නම් කිව්වා ඒක මොකද්ද වෙඩින් නමක් කියලා මෙයා හිට කියන්නේ මෙහෙමයි. ඔබ දන්නේ නැද්ද කියලා. මම කිව්වා මම දන්නේ නැහැ කියලා. ඊට පස්සේ ඔබ දන්නේ නැහැ මේක ඔබ ඒ ගෙදර හිටියා. මම කිව්වා මම දන්නේ නැහැ. මම ඔහොම කෙනෙක් දැකලා නැහැ පෙන්නලා නැහැ කියලා තමයි. ඉතින් මම ඇත්තටම මම දැකලා නැහැ දන්නෙත් නැහැ. ඉතින් කියන්න බැහැනේ. දන්නේ නැති දෙයක් පිළිගන්න බැහැනේ. මම කිව්වා දන්නේ නැහැයි කියලා. ඒ ගෙදර හිටියද මම කියපු යාළුවා ඒ ගෙදර හිටියේ නැතිලු ඊට පස්සේ කියලා. එහෙම මිනිහෙක් ඉඳලා නැහැ කියලා. ඒ ගෙදර අයියත් කියනවා යා නෙවෙයි මෙන්න මෙයා එයා ඉගෙනලා දුන්නේ මේ කට්ටිය කියලා. ඉතින් එයා ඉදිරියේ තියලා ඉතින් මට අහනවා ඉතින් මං දන්නේ නැහැ නේ ඉතින්. මං ඉතින් බාරගත්තේ ඒ මොකක්ද. ඉතින් ඒ වගේ ඉඳලා මාස 4-5ක් තියාගෙන ඉඳලා මට හරියට කාලෙ මතක නැහැ. අපේ මැයි මාසෙත් හිටියා. ඉතින්ලා මේ මාව සනීප වුණාට පස්සේ මට පහර දුන්නෙත් නැහැ කරදර කරේ නැහැ කියලා ලියලා අසනක් අරගෙන අයියව ගෙන්නලා මාව බාර දුන්නා. අයියට කිව්වා මේ අපි ගැහුවේ නැහැ මෙහෙම කරදර කරේ නැහැ කියලා අසන් කරන්න කැමතිද කියලා. ඉතින් අයියත් මගෙන් අහුවා මල්ලි මොකෝ එහෙම මං කිව්වා කමන්නේ නැහැ අපි එහෙම අපි අසන් කරලා යමු කියලා. ඒ කාලේ තත් එක්ක ඊ පාරේ ලියුමක් ලියලා එහෙම අසන් කරලා අයියා මාවත් තරම් ඉතින් ගෙදර ආවා. ඉතින් ඊතරවිල ඉතින් ඒ වගේ අත්දැකීම් ඉතින් ඒවා තියෙනවා ඉතින්. ඕක තමයි ඉතින් විශේෂ අත්දැකීම්. එතකොට දැන් 88 89 සම්පූර්ණයෙන්ම ෆ්ලැට් වෙලා ගිහිල්ලා ආයි දැන් 93 94 වෙද්දී ජවිපේ නැවත හිස් ඔසවන්න පටන් ගන්නවනේ. ඔව්. එතන ඉඳන් කොහොමද ඔබ මේ පක්ෂ ක්‍රියාකාරීත්වය? ඔය එතෙන්දී මගම දේශපාලන වශයෙන් අක්‍රිය වෙලා හිටිය මාස කීපයක්. අතරම ඉඳලා ආවට පස්සේ පක්ෂේ ඊට පස්සේ රෝණ සහෝදරයා උගේ ගාසෙන් පස්සේ වැඩ නැසල වෙලා තිබුණා. ආයිත් 94 මල්බඳුල්ලට සම්බන්ධ වෙලා දේශපාලනය කරනකොට ඉතින් ආර්ය බුලේකොඩගේ පක්ෂ. ඔව් ආර්ය බුලේකොඩ මත් එක පක්ෂෙන් සම්බන්ධ දිස්ත්‍රික්කයේ දේශපාලන වලට සම්බන්ධ වුණා. නිහාල් ගලප්පත්ති යන්නේ අවුරුදු ඔව් ඒකෙන්දී විප්ලවගුණේ ඔව් ජනිත් විප්ලවගුණ ඒකනේ පත්තුනේ. පස්සේදී ඒ ක්ලිස්ට් එකේ හිටි කට්ටිය ඔක්කොම අයින් වෙලා අන්තිමට ගලප්පත්ති සහෝදරයා මේ 94 එක മന്ത്രി ඒකත් මල්බඳුරු නගුණේ යටතේ තමයි. එයා තමයි පාර්ලිමේන්තුවට යන්නේ. ගලප්පත්ති සහෝදරයා. ඒකට මේ ඉතින් ඒ ගලප්පත්ති සහෝදරයා කියන්නේ මාත් එක්ක බොහොම කියන්නේ විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ ඉඳලම සමාජවාදී සංගමයේ සම්බන්ධකම් තියෙන සහෝදරේ. දිගු ඉතිහාසයක් අපි දෙන්නට තියෙනවා ඉතින්. ඒ නිසා ඔව් තාමත් අඛණ්ඩව තම රැකියාවත් පරිත්‍යාග කරගෙන තාමත් දේශපාලන කටයුතු වල ඉන්න සහෝදරියෙක් ඉතාමත්ම අවංක නිර්භීත සහෝදරියෙක් හිටියා තමයි මම ඒක දකින්නේ. 94 මේ පිටට ආවොත් ඉතින් 94 කාසනය නිහාල් ගලප්පත්ති හම්බන්තොටි 2000 මං හිතන්නේ ආසන 10ක් දිනනවා. 2001 දී ඒක 16ක් වෙනවා. 2004 සන්දානෙට ගිහිල්ලා ආසන 41ක් දිනනවා. ඒ කියන්නේ 39යි ගන්න දෙකක් දෙනවා. පොඩි නැග්මක් ඇවිල්ලා ආයි බහින්න පටන් ගන්නවා. විශේෂයෙන් අර යම් යම් කණ්ඩායම් ඉවත් වීමත් එක්ක ඕක 6ට වැටෙනවා 3ට වැටෙනවා 100ට 3යි කියලා සරදමට ලක් වෙනවා. ඔව් ඒකෙදී අපේ දේශපාලන ව්‍යාපාරී මේ 94න් පස්සේ මම පක්ෂේ මුතියන්සි තමයි සම්බන්ධ වෙන්නේ. මොකද මම 94 ඉඳලා නැවත ගුරුපත්වීමක් ලබාගෙන රැකියාවට යනවා. මම ඉතින් මුතිය සමිති සම්බන්ධව කටයුතු කරගෙන ගියා. ගුරු සේවා සංගමය හදන්න පුරෝගාමී දිස්ත්‍රික්කේ වැඩ කළා. ඒ කාලේ මේ අපි මගේ පෞද්ගලිකව මම කැමති නෑ මේ 95 ජනාධිපතිවරණයේදී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියට උදව් කරනවායි කියන්නේ 94 ජනාධිපතිවරණ නාම යෝජනාව ඉවත් කරගන්නවා. ඔව් අපි තරගයෙන් ඉවත් වෙනෝනේ. මම ඉතින් විරුද්ධයි. නමුත් ඉතින් පක්ෂයේ එකඟයි නම් මම ඒක එකඟව වැඩ කරා. එතන ප්‍රතිපත්තිමය කාරණාවක් උඩද විරුද්ධ වුණේ? මොකද ප්‍රතිපත්ති කියන්නේ මම විශ්වාස කරන්නේ නැහැ කවදාවත් මේ නලපතිපන්තියේ ක්‍රියාමාර්ග. ඊටත් නෑ අදත් නෑ. මම එතන ඉන්නවා ඉතින්. නමුත් පක්ෂයේ උපක්‍රම උපායශීලී ක්‍රියාමාර්ග මොනවද කියලා මම දැන් දන්නේ නැහනේ. පක්ෂෙත් එක්ක ලොකුවට කියන්නේ උටිය අංශේ ගැල් ටිකක් කරා විසක් දන්නේ නැහැ.
ඒ හින්දා ඉතින් ඒ උපාය උපක්‍රම පිළිබඳව නොදන්න හින්දා මම ඉතින් ඔකට ඉහළ තර්කයකට යන්නේ නැහැ. මම ඉතින් පක්ෂ වැඩ කරනවා. පක්ෂයට අවශ්‍ය සේවය ලබා දෙනවා. දිගටම. 2005 වුණත් එහෙමයි. මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්ක එකතු වෙනකොට මම එතකොට කමිටුවක කමිටුවේ මම විරුද්ධ වුණා. ඉතින් කිව්වට ඉතින් ඒ වෙලාවේ එකතු වෙලා තරඟ කළා. ඉතින් මම වැඩ කරා. ඒ බහුතරයේ මතයට මම නිතරම විසනමන පක්ෂ වුණා. ඉතින් මම වැඩ කළා. ඒ වෙලාවෙත් නමුත් මම මහින්ද රාජපක්ෂ මහත්තයා පිළිබඳව මගේ කිසිම විශ්වාසයක් නැහැ. මොකද අපි උපතින් පවුල් පදනමෙම ශ්‍රී ලංකාකාරයෝනේ. මහින්ද මහත්තයා එක්ක බොහොම සම්බන්ධයි අපි ගෙදර. ඉතින් නමුත් මහින්ද මහත්තයා කවුද කියන එක දන්නවා. බඩු කොහොමද කියලා දන්නවා පොඩි කාලේ ඉඳලා. පොඩි කාලේ ඉඳලා. ඉතින් දන්නේ හිටපු අපේ ගෙදර එනවා ඒ කාලේ. 77 මෙතිවරටත් මහින්ද මහත්තයා අපේ ගෙදර තමයි ආවිත් එහෙම බිරයන්. නමුත් අපි එතකොට පක්ෂයට සම්බන්ධ වුණත් අපි ඒ ගෙදර එහෙම වෙලා හිටියා. දෙමව්පියෝ අම්මා තාත්තා. ඉතින් අපි ඒකට විරුද්ධ වුණේ නෑ එදා. නමුත් පසු කාලිනකොට අපේ ගෙදර කිසි කෙනෙක් මහින්ද මහත්තයත් එක්ක දේශපාලන කරේ නෑ. කොහොම අයින් වුණා. අයින් පක්ෂිත් එක්ක අදත් සම්බන්ධ වෙලා ඉන්නේ ඔක්කොම. එහෙම මේ ඒ එකතු වීම ඇත්තටම පක්ෂයට හානිදායක වුණා නේ පසු කාලීනව. හානි ඒකේ එදා තිබිච්ච තත්ත්වයේ තුල පක්ෂේ මොන තීරණය ගත්තත් දීර්ඝකාලීන හානියක් තියෙනවා. මොකද ඒකනේ මේ මිනිස්සුම අද අපිට විරුද්ධව අඬනගන්නේ. මිනිස්සු කියන්නේ එහෙම එකතු වෙලා හිටියා කියලා. මහින්ද බලයට ගේන වැඩ කළා කියලා. ඉතින් ඒ අපවාදය ජනතාව තුළ ඒ මතය ගොඩනගන්නේ අපි එදා ඒ සම්බන්ධ වුණේ ඒකේ අඩුවක් තියෙනවා ඉතින්. නූන නම් හොඳයි. නමුත් විච්ඡේදයට කරන් දෙන්නේ ඒ උණයි කියලා අපි පසුබසින්න හොඳ නැහැ. මං කිව්වේ මොළේ අපි පක්ෂයේ ගෙනියන්න ඕන ඉස්සරහට. මේ පක්ෂය හැර වෙන මොකුත් නැහැ අපිට ඉස්සරහට ගෙනියන්න. හරි. වීරකෝන් මහත්මයා මේ අපි අපේ සංවාදයේ අවසාන කොටසට අපි ළඟා වෙමු. දැන් මේ බරපතල ඉතිහාසයේ ඔක්කොම අවසානයේ 70 දශකයේ ඉඳන් 2025 දක්වා දශක කීපයක ගමනේ මේ මොහොතේ දැන් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයේ දැන් විධායක ජනාධිපති බලය පාර්ලිමේන්තුවේ 3/2ක බලය ලබාගෙන ආණ්ඩුවක් පිහිටවල තියෙනවා. මේ මොහොතේ ඔබේ හැඟීම මොකක්ද සහ මේ මොහොතේ මේ රටේ මේ තියෙන තත්ත්වය ගැන ඔබේ තක්සේරුව මොකක්ද? මෙමෙද අද වුණත් මම ඉන්න තැන තමයි පක්ෂේ මේ ධනේශ්වර පාලනයක් තියෙන්නේ අද. අදත් එහෙමයි. ඒක වෙනස් වෙලා නැහැ. ඔව්. ඒක තුල ධනපති පන්තියේ ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී තුල යන ගමනක් නේ අපි යන්නේ. පක්ෂේ ගෙනියන්නේ දැන් ඔය. නමුත් ඒකේ මීට වඩා වැඩ කොටසක් පක්ෂේ විසින් යට කළ යුතුයි කියන මතය තමයි මම ඉන්නේ. මොකද්ද ජනතාව තව තවත් පක්ෂ මතය මාක්ස්වාදී මතය තහවුරු කරලා පක්ෂය ගොඩනගා ගන්නවා. තාම මදි පක්ෂය එහෙම ගොඩනගිලා. ඉතින්ට ගොයින්න ඕනේ කියන එක මම ඉන්නවා මේ අද මාධ්‍ය ඊට පස්සේ තියෙන සහාය බලය සියල්ල යොදාගෙන පක්ෂේ මීට වඩා ගමේ ජනතාව අතරට ගෙනහිල්ලා පක්ෂයට මේ කියන්නේ මාක්ස්වාදී මතයට සහෝදර මතය කියන්නේ සහෝදරත්වය ගොඩනැගෙන තැනට ජනතාව පත් වුණේ නැත්තම් මේක ඉස්සරහට තවත් අපි බලය ගෙනිච්චට අමාරු වෙනවා. මොකද ජනතාව කැඩෙන්න පුළුවන්. ඒ හින්දා ජනතාව සම්බන්ධ කර ගැනීම ඒක කරන්න බාධාවක් විදිහට ඔබ දකින්නේ මොකද්ද? මේ බාධාවක් හැටියට තියෙන්නේ තාම මට පේන්නේ පක්ෂේ වැඩ කරන සහෝදරු ප්‍රමාණය මදි. ඉතින් අපිත් දැන් නිහඬව වගේ ඉන්නේ වැඩ කරන්නේ නැහැ. ඉතින් සහෝදරු ගොඩක් සම්බන්ධ කරගෙන කැපවීමෙන් තව තවත් වැඩ කළොත් පුළුවන්. නැත්නම් ඉතින් ලෝකේ තියෙන දේශපාලනයත් එක්ක මේ අත් බලපානවා. ඉතින් මේ ගෙනිය වැඩ කිරීමට ලෝක දේශපාලන බැමි වලින් පොඩ්ඩක් අනාගතය හරි කැඩෙන්න ඕනේ කියන එක මම දකිනවා. ඔව්. ඒ මොනොත් මීට වඩා ඉස්සරහට යන්න ලෝක දේශපාලන සිතියම කැරකෙන්නේ අමුතුම විදියකට. ඒක අර බබා සෙල්ලම් නැහැ. අපි ඊට වඩා වෙනසක් කරගන්න ඕන ජනතාව අතර. අපි ඒ බලාපොරොත්තුවෙන් බලාගෙන ඉමු සහ අපේ මැදිහත් වීම කරන්න එක තමයි වෙන්න ඕන. හරි වීරකෝන් මහත්මයා බොහොම ස්තුතියි. එහෙනම් අපිත් එක්ක සම්බන්ධ වුණාට අත්දැකීම් බෙදා හදාගත්තට අපේ මම හිතන්නේ සංවාදයේ මෙතනින් මෙහෙම ඉවර කරාට අපිට කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. ඉස්සරහට අපි සම්මුඛ වෙමු. මේ දේවල් එක්ක කතා බහ කරමු.
බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට. බොහොම ස්තුතියි අපිත් එක්ක සාකච්ඡා කළාට. හරි. එහෙමනම් තවත් සංවාදයකින් අපි මුණ ගැහෙමු. ජය වේවා.